හයි ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේද ප්‍රොඩක්ට් එකක් ගද්දී ඔරිජිනල් එකයි ෆේක් එකයි කොහොමද හොයාගන්නේ කියන එක. ඉතින් මේ දවස්වල හරිම වෛරල් වෙන දී ඕඩිනරි බ්‍රෑන්ඩ් එක. ඉතින් අද අපි බලමු දී ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ ග්ලයිකොලික් ටෝන් එක ෆේක් එකයි ඔරිජිනල් එකයි කොහොමද හොයාගන්නේ කියන එක. මේ තියෙන දී ඕඩිනරි ග්ලයිකොලික් ටෝනර්ස් දෙකක්. මේක ඔරිජිනල් ටෝන් එක, මේක ෆේක් ටෝන් එක. එතකොට ඔරිජිනල් ටෝන එකේ මෙන්න මේ විදිහට තමයි සොලියුෂන් එක තියෙන්නේ. ඩාර්ක් බ්‍රවුන් කලර් එකක් තමයි සොලියුෂන් එක එන්නේ. හැබැයි ෆේක් ප්‍රොඩක්ට් එක එහෙම නෙමෙයි ලයිට් කලර් එකෙන් තමයි සොලියුෂන් එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ලා කහ පාටක් වගේ හරිම ලා පාටකින් තමයි සොලියුෂන් එක එන්නේ. සාමාන්‍යයෙන් ඔරිජිනල් එකේ තමයි සොලියුෂන් එක ඩාර්ක් කලර් එකට එන්නේ. ඒ වගේම තමයි ඔරිජිනල් සොලියුෂන් එක අපි බලමු මෙන්න මේ විදිහට හොලවලා. හොලවපුවම ඔයාලට පේනවා ඇති මේකේ බබල්ස් තමයි උඩට එන්නේ. මෙතන උනත් බබල් තමයි තියෙන්නේ. මේ බොටල් එකෙන් මෙන්න මේ විදිහට බබල් උඩට යනවා. හරිම ලස්සනට ඒක පේනවා. ඇත්තටම ලයිව් බලද්දී හරි දිලිසෙන ෂයින් ලුක් එකක් තමයි තියෙන්නේ. හැබැයි ෆේක් එකේ අපි බලමු සොලියුෂන් එක හොලවලා කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න පෙන ගොඩක් තමයි එන්නේ. ෆේක් එක හොලවලා බලද්දී පෙන තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි බොටල්ස් දෙක දකිද්දිම එක වගේ. ඔයාලට පේනවා ඇති බොටල් දෙක ගත්තාම එක වගේ තමයි තියෙන්නේ. හැබැයි මේකේ වෙනසක් තියෙනවා. මේ ඔරිජිනල් බොටල් එකේ ෆොන්ට් එක හරි ඩාර්ක් විදිහට තමයි තියෙන්නේ. ෆොන්ට් එකත් වෙනස්. ෆොන්ට් කලර් එක මේකේ ඩාර්ක් වෙලා බෝල්ඩ් කලර් එකෙන් තමයි තියෙන්නේ. ෆේක් එකේ එහෙම නැහැ. ඔයාලට පේනවා ඇති වෙනස. ඔරිජිනල් එකේ බෝල්ඩ් වෙලා තියෙනවා. ෆේක් එකේ බෝල්ඩ් වෙලා නැහැ කලර් එක. ඒ වගේම ෆොන්ට් එකෙත් වෙනස ඔයාලට පේනවා ඇති. ඉතින් ගොඩාක් අය හිතාගෙන ඉනවා මෙන්න මේ විදිහට බ්ලූ කලර් නම්බර් එකක් print කරලා තිබ්බහම ඒක ඔරිජිනල් කියන එක. ඒක සම්පූර්ණ වැරදි. සාමාන්‍ය ෆේක් ප්‍රොඩක්ට් වලත් එනවා. බට් මේ බොටල් එකේ නම් නම්බර් එකක් print කරලා නැහැ. උනට ගොඩක් බොටල්ස් වල දැන් නම්බර්ස් print කරලා එනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔරිජිනල් බොටල් එකේ වට කරකලා බලන ස්ටිකර් එක තියෙන්නේ. හැබැයි ෆේක් බොටල් එකේ එහෙම නැහැ. පේනවා ඇති ඔයාලට මෙන්න මෙතන තමයි නම්බර් එකක් print කරලා තියෙනවා. අර මම කිව්වේ යටින් තියෙන නිල් පාට නම්බර් එක වෙනුවට එයාලා මෙතන තමයි නම්බර් එකක් දාලා තියෙන්නේ. ඉතින් ඔරිජිනල් බොටල් එකේ මේ විදිහට එන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි එන්නේ. හැබැයි ෆේක් එකේ මෙන්න මේ විදිහට එනවා. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති ඔරිජිනල් බොටල් එකේ ෆේක් එකේ බලද්දී ඔරිජිනල් එකේ මේ රිබන් එකේ සයිස් එක වෙනස්. සයිස් එක ටිකක් ලොකුයි. ෆේක් එකේ සයිස් එක පොඩි. ඒ වගේම මේ කලර්ස් දෙකේ වෙනසකුත් තියෙනවා. මොකද මේ ඔරිජිනල් එකේ කලර් එක හොඳ පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්. ෆේක් එකේ එහෙම නැහැ. හරි ලයිට් තමයි කලර් එක තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ වෙනස්කම් වලින් අපිට බලා ගන්න පුළුවන් ඔරිජිනල්ද ෆේක්ද කියන එක. ඒ වගේම තමයි වැදගත්ම දේ මෙන්න මේකේ ස්මෙල් එක සාමාන්‍ය ඔරිජිනල් එකේ ස්මෙල් එකක් අපිට එන්නේ නැහැ. හැබැයි ෆේක් බොටල් එක ගත්තාම මේකේ ස්මෙල් එක ඇත්තටම පර්ෆියුම් එකක් ක්‍රීම් එකක් වගේ හරිම සුවඳක් එනවා. ඒ වගේම තමයි මේක යූස් කරද්දී තමයි ඇත්තටම වෙනස තේරෙන්නේ. කියන්නේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් යූස් කරද්දී ෆේක් එක යූස් කරද්දී මොකද්ද ඩිෆරන්ස් එක කියන එක තේරෙනවා. ඉතින් ඒක තේරෙන්නේ ඇත්තටම අපි ෆේක් එකක් පාවිච්චි කරලා තියෙන්න ඕනි. එහෙම නැත්නම් ෆේක් එකක් දැකලා තියෙන්න ඕනි. මුලින්ම ෆේක් එකක් යූස් කරන කෙනෙක්ට ඇත්තටම මේක තේරෙන්නේ නැහැ. මේක ෆේක්ද ඔරිජිනල්ද කියන එක. මොකද ගොඩක් අය ඔරිජිනල් කියලා පාවිච්චි කරන්නේ ෆේක් එකක්. ඉතින් ඒක නිසා ඔයාලා ප්‍රොඩක්ට් එකක් ගද්දී චුට්ටක් හොයලා බලන්න ඒක ඔරිජිනල්ද ෆේක්ද කියන එක. ඒ ගැන හොයන්න දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න. ඒ වගේම මේ දවස්වල YouTube වල සෑහෙන දේවල් වල ඇත්තටම අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් වල රිෆර් කරලා බලන්න ඔරිජිනල් එකක් හොයාගන්න කොහොමද ෆේක් හොයාගන්නේ කොහොමද කියන එක. අර බ්ලූ කලර් ස්ටිකර්ස් තිබ්බා කියලා නම්බර්ස් තිබුණා කියලා කස්ටමර් මේ රිවිව්ස් තිබුණා ෆීඩ්බැක් තිබ්බා කියලා ඇත්තටම ප්‍රොඩක්ට් එකක් බයි කරන්න එපා කිසිම තැනකින්. ඉතින් ඒක නිසා හරියට හොයලා බලලා හරි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔරිජිනල් ප්‍රොඩක්ට් එකයි ෆේක් එකයි හොයන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. එතකම් පරිස්සමට ඉන්න. බයි.